අග ස්පොට් ටෙස්ට් 3 එක පළවෙනි ප්‍රශ්නේ කියනවා X නැමැති කාබනික සංයෝගය මුක්ත කණ්ඩක යාන්ත්‍රණයක් මගින් සෑදී තිබෙන කාබනික පෙරොක්සයිඩයකි. එහි ස්කන්ධය අණුව එක් එක් මූලද්‍රව්‍ය වල ප්‍රතිශත පහත පරිදි වේ. එතකොට ඒගොල්ලන්ගේ ස්කන්ධය අණුව ප්‍රතිශත දීලා තියෙනවා X කියන කාබනික සංයෝගයේ. එතකොට යාගේ කාබන් තියෙනවා 49.71ක්, හයිඩ්‍රජන් ඉන්නවා 4.17ක්, ඔක්සිජන් ඉන්නවා 37.8ක්, නයිට්‍රජන් ඉන්නවා 8.28. ඊට පස්සේ මේගොල්ලන්ගේ මොකද කරන්න ඕනේ? මෞලික ස්කන්ධයෙන් බෙදන්න මෞල අනුපාත ටික හදාගන්න. කාබන් වල 12යි, හයිඩ්‍රජන් වල 1යි, ඔක්සිජන් 16යි, නයිට්‍රජන් 14. එතන මේ ටික සුළු කරලා ගන්න ඕනේ. මේ ටික සුළු කරලා ගත්තාම උත්තර ටික බලා ගන්න. 5යි 9යි. ඊට පස්සේ මෙයාගේ සරලතම අනුපාතය හදාගන්න පොඩිම මෞල ගාණයෙන් බෙදනවා 0.5යි 9යි 0.5යි 9යි 0.5යි 9යි ඊළඟට මේක බෙදලා ගත්තට පස්සේ තමයි ඒතර මේක ප්‍රශ්නයක් නෑ ආසන්න වශයෙන් අපිට ගත්ත හැකි කාබන් කීයයි කියලාද 7යි කියලා හයිඩ්‍රජන් උත් 7යි කියලා ඔක්සිජන් ආසන්න වශයෙන් ගත්ත හැකි 4යි කියලා මෙයා ගත්ත හැකි 1යි කියලා තේරෙනවද එතකොට මෙතන ආනුභාවික සූත්‍රය ගොඩනගා ගත්ත හැකි ආනුභාවික සූත්‍රය ගොඩනගා ගත්ත හැකි C7යි H7යි ඔක්සිජන් 4යි නයිට්‍රජන් 1යි කි. මේක තමයි ආනුභාවික සූත්‍රය වේ. ඊට පස්සේ අහනවා X සංයෝගයේ මෞලික ස්කන්ධය ආසන්න වශයෙන් 169යි මෞලයට ග්‍රෑම් නම් X සංයෝගයේ අණුක සූත්‍රය නම් කරන්න. එතකොට මේ ආනුභාවික සූත්‍රයේ ස්කන්ධය ගණනය කර හැකි. බලගන්න. ආනුභාවික සූත්‍රයේ ස්කන්ධය ගණනය කර හැකි කාබන් 7යි කියන්නේ 80 කීයද? 4යි. 12ක් 84යි 84යි. හයිඩ්‍රජන් 7යි, ඔක්සිජන් වල 64යි, නයිට්‍රජන් වල 1යි 14යි. මේ ටික එකතු කරලා ගන්න කීයද එන්නේ කිය? ගානට එනවා 169යි කිය. 169ක් කියලා ගානට එනවා. ඒ කියන්නේ අණුක සූත්‍රය අනිවාර්යෙන් අපි දන්නවා ආනුභාවික සූත්‍රය වැඩි කරනවා n කියන්නේ අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් ඒක සමාන වෙන්න ඕනේ අණුක සූත්‍රයට සමීකරණ ලියවීම අනිවාර්ය නැහැ. එතකොට මෙයාගේ ස්කන්ධය අනිවාර්යෙන් අපි දන්නවා කීයද 169යි වැඩි කරනවා n මෙයාත් 169යි මෙයාත් 169. එතකොට n ගේ උත්තරය එනවා ආසන්න වශයෙන් කීයද කියලා 1යි කිය. තේරෙනවද? එතකොට අනිවාර්යයෙන්ම අණුක සූත්‍රය වෙන්නේ කවුරු වෙන්න ඕනද? C7යි H7යි ඔක්සිජන් 4යි n 1යි. මේ තමයි අණුක සූත්‍රය. ඊට පස්සේ කියනවා X සංයෝගය මේක තමයි පොඩි වෙනස් විදිහේ ප්‍රශ්නයකට තිබ්බේ. වෙනස් කියන්නේ මේක වෙනස් නැහැ. ටිකක් කල්පනා කරන ළමයට හදන්න මම දැම්මේ. X සංයෝගය ඒකාදේශිත බෙන්සීන් වලකින් සමන්විත වන අතර එයට NO2 කාණ්ඩයක් සම්බන්ධ වී පවතින අතර හයිඩ්‍රෝ පෙරොක්සයිඩ් කාණ්ඩයක්. ඒ කියන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් සංයෝගයේ අඩංගු මෙහෙම කාණ්ඩයකුත් තියෙනවා කියලා කියනවා. එතකොට X සංයෝගයේ ලුයිස් ව්‍යුහේ අඳින්න. මේක තමයි මම දැන් අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ නැත්තේ. මෙතෙන්ට ගම අමාරු නැහැ. මෙතන සාමාන්‍ය ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් පන්තියේ කතා කරපු සාමාන්‍ය මට්ටමේ ප්‍රශ්න. මෙතනින් එහා තමයි පොඩි අලුත් දෙයක් තියෙන්නේ. මේක හරියද? හරියද? මම හිතන්නේ කවුරුත් මේ උත්තරය අරන් තිබ්බේ නැහැ. මම බැලුවා මේක කවුරු අරන්ද කියලා. හරි ඊළඟ කැලේ පොඩි අලුත් කැලලක්. ඒක ප්‍රශ්නයක් නැහැ. X සංයෝගය ඒකාදේශිත බෙන්සීන් වලකින් සමන්විත වන අතර එයට NO2 කාණ්ඩයක් සම්බන්ධ වී පවතින අතර හයිඩ්‍රෝ පෙරොක්සයිඩ් කාණ්ඩයක්ද සංයෝගයේ අඩංගු වේ.
එක් සංයෝගයේ ලුයිස් ව්‍යුහය අඳින්න කියලා කියනවා. මෙයාගේ පොඩි සැකිල්ල පොඩක් ඇඳගෙන ඉන්න. ඔයාලට අලුත්නේ මේ වැඩේ. එතකොට එක් සංයෝගයේ ඒකාදේශිත බෙන්සීන් වලයක් තියෙනවා කියනවා. බෙන්සීන් වලයක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම දැන් බෙන්සීන් කියන්නේ කවුද? C6H6 තනි බෙන්සීන්. එතකොට බෙන්සීන් වලට ආදේශ වෙලා ඉන්නවනම් අනිවාර්යෙන් කවුරු ඉන්න ඕනද? දැන් මෙතන ඒකාදේශිත බෙන්සීන් කෙනෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකාදේශිත බෙන්සීන් කෙනෙක් කියලා කියන්නේ බෙන්සීන් කාණ්ඩයට සම්බන්ධ වෙලා ඉන්නව කවුද? NO2 කෙනෙක්. තේරෙනවද? මේ හැමතැනම ඉන්න හයිඩ්‍රජන් පරමාණු. ඒකත් තේරුම් ගන්න. මේ හැමතැනම හයිඩ්‍රජන් ඉන්න. හරිද? ඊට පස්සේ මේකේ ඉන්නවා කියනවා හයිඩ්‍රෝ පෙරොක්සයිඩ් කාණ්ඩය. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඔක්සිජන් හයිඩ්‍රජන් කාණ්ඩයක් ඉන්නවා කියලා කියන. තේරෙනවද? සංයෝගයේ අඩංගු වේ. හරි. දැන් අපේ අණුක සූත්‍රය මොකද්ද? C7යි H7යි ඔක්සිජන් 4යි නයිට්‍රජන් 1යි. ඔහමනේ තියෙන්නේ. දැන් නයිට්‍රජන් වැඩි හරි. නයිට්‍රජන් මෙයාට සෙට් වුණා. හරි. ඔක්සිජන් කෙනෙකුත් ගියා. ඒතකොට දැන් ඔක්සිජන් කීයක් ඉන්නවද? තව කීයක් ඉතුරුද? දෙන්නේ. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් කීයක් ගිහිල්ලත් දැනටම බලන්න. 1යි 2යි 3යි 4යි තව කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයි. ඊළඟට කාබන් කීයක් ගිහිල්ලාද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. බෙන්සීන් වල කාබන් 6ක් ගියාම තව කාබන් එකක් ඉතුරු. ඒතකොට ඉතුරු ටික බැලන්ස් කරන්න වෙන්නේ මෙන්න මේ කෑල්ල. ඒතකොට ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මේම කාණ්ඩකුත් ඉන්නවා කියලා කියනවා. ඒතකොට හයිඩ්‍රජන් කියම තව හයිඩ්‍රජන් කීයක් ඉතුරුද? 2යි. කාබන් 1යි. ඒ ඔච්චරයි. CH2 කෑල්ලක් තියෙනවා. ඉතින් ඕක අනිවාර්යෙන් කාට සම්බන්ධ වෙන්නේ? CH2. තේරෙනවද? මෙන්න මේක තමයි සංයෝගයේ ව්‍යුහය ලුයිස් ව්‍යුහය. මේක ප්‍රශ්නයක් නෑ කෙනෙක්ට ඕන නම් මේ දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මම මේ NO2 ඉස්සරහින්ම මේක ගහලා දැම්මේ කියලා. ඕනම් මෙතනින් සම්බන්ධ කරගන්නත් පුළුවන්. මේ බෙන්සීන් වලේ ඕන තැනකින් සම්බන්ධ කරගන්න. ඒක පැහැදිලි කරන්න ඉස්සරහට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මොකද අපිට ඉස්සරහට මාතෘකාවක් හම්බ වෙනවා. විශේෂිත බෙන්සීන් වල යොමුකාරක ගුණ කියලා මාතෘකාවක්. බෙන්සීන් වලදී හම්බ වෙන කාබනික රසායනය. එතකොට අපි ඒක ගැන කතා කරමු. දැනට මෙයාව ඕන තැනකට දාලා අඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ඇත්තටම මේ ලුයිස් ව්‍යුහය අඳිනකොට ඔයාලා ලස්සන අඳින්න හැඩයට ඕනේ නැහැ ඉතින්. මේක තමයි C7යි H7යි O4යි N1 දීලා තියෙන කොන්දේසිත් එක්ක මෙයාගේ ලුයිස් ව්‍යුහය වෙන්නේ. හරි ඊට පස්සේ ටික නයි easy case ටිකක් නෙති. ඊළඟට NO2 කාණ්ඩේ නයිට්‍රජන් පරමාණු මේ ඔක්සිකරණාංක සෙට් එක අහලා තියෙනවා. මෙයාගේ ඔක්සිකරණාංකය කීය? ද්‍රවීකරණය ගැන හිතා. ද්‍රවීකරණය ඉතුරු පස්සේ මෙයාට ඍණ 2යි මෙයාගේ ධන 2යි. මෙයාගේ ඍණ 1යි මෙයාගේ ධන 1යි. ධන එක හදලා ගන්න. මෙතන සාපේක්ෂව මෙතන ඍණ 2යි මෙතන ධන 2යි. මෙතන ඍණ 1යි මෙතන ධන 1යි මෙතන ධන 1යි මෙතන ඍණ 1යි. ධන 2යි ධන 1යි කියන්නේ ධන 3යි ඔක්සිකරණාංකය. ධන 3යි ඔක්සිකරණාංකය. ඊට පස්සේ ඔක්සිජන් 1 සහ ඔක්සිජන් 2 පරමාණු. ඉතින් මෙතන ලේසිනේ මේ ඔක්සිජන් කී කීයද? ඍණ 1යි ඔක්සිකරණාංකය. කාබන් සාපේක්ෂව ධන ඔක්සිජන් සාපේක්ෂව ඍණ ඔක්සිජන් අතර නැහැ. ඊළඟට මෙතන ඔක්සිජන් ඍණ 1යි ඔක්සිකරණාංකය. ඊට පස්සේ අහලා තියෙන්නේ බෙන්සීන්
හි කාබන් පරමාණු. ඉතින් බෙන්සීන් වල කාබන් පරමාණු කියලා මම අදහස් කරේ නම් මෙන්න මේ කාබන් පරමාණු සෙට් එක. මෙයයි කිය. මෙතන කාබන්. ඍණ එකයි නේද? මෙතන ඍණ එකයි ඔක්සිකරණ අංක. මෙතන ඒ සෙට් එකේ ඍණ එකයි ඔක්කොගම. මෙතනත් ඍණ එකයි, මෙතනත් ඍණ එකයි, මෙතනත් ඍණ එකයි. මෙතන කීයද? මෙතන මේකත් අහලා තියෙනවා ප්‍රශ්නේ, ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා. NO2 කාණ්ඩය සම්බන්ධ කාබන්. අහලා තියෙනවනේ. ඔව් D කැල. NO2 සම්බන්ධයේදී කාබන් පරමාණු දාන 1. මෙතන ඔක්සිකරණ අංකය කීයද? මෙන්න මෙතන කාබන්. ඒකත් වැදගත්. බලන්න. මේ බෙන්සීන් වලින් මෙතන කාබන් කීයද? බිංදුව. ඒකත් වැදගත්. හරි. ඔන්න මේ ප්‍රශ්නෙත් කරා. ඊළඟ ප්‍රශ්න ලේසි. ඊළඟ ප්‍රශ්න නම් මේ මම කරන්න අරන් මට්ටම එකක් නෙමෙයි. මේ ඔයගොල්ලෝ හයිඩ්‍රජන් වර්ණාවලිය බලන්න. ඒක ඒ කියන්නේ පළවෙනි එක අමාරු ඉඳන් තමයි දෙවෙනි එක ලේසි එකක් දැම්මේ. දෙවෙනි එක මේ ඔක්කොටම වැඩි අමාරුද නෑනේ. දෙවෙනි එක අමාරු දැක්කේ අර 9ක් යනකම් ශක්ති මට්ටම් සෙට් එක ගහගන්න තියෙන වෙන කේස් එකක්.